hang out whole next day, laughing, having fun. හයි ළමයි අද අම්මාත් එක්ක කැන්ඩි. ඉතින් මම මේ තේරෙන කාලෙක කැන්ඩි යන පළවෙනි පාර. ඉතින් මං අද ගියේ මගේ කැම්පස් එකේ යාළුවොත් එක්ක ට්‍රිප් එකක්. ඉතින් අපි මෙහෙන් පිටත් උනේ පාන්දර 5ට අපි පිටත් වෙන්න ඉඳියේ පාන්දර 4ට. හැබැයි පාන්දර 5ට තමයි ගෙදරින් පිටත් උනේ. අපි කෑගල්ලේ හරියදි වගේ උදේට පොඩි මොන හරි කන්න මේ නැවැත්තුවා. ඒ කඩේ කෑමලම මාර අඩුයි. මට ඒක දැක්කම හිතුනේ කොළඹ වල මේ කෑම කොච්චර ගණන්ද කියලා. ඊට පස්සේ අපි ගෙදරින් එන අය අපි කට්ටිය හදාගෙන ආවා පරිප්පුයි සීනි සම්බලයි. ඉතින් ඒවත් එක්ක කන්න මේ පාන් ගන්න ඕන. එතනින් අපිට පාන් කපලා දෙන්න බෑ කිව්වා. අපිට කපා ගන්න කිව්වා. ඉතින් අපි එතනින් පාන් ටික කපාගෙන ආවා. අපි ටිකක් ඊට පස්සේ කම්මැලි වගේ හිතුන නිසා කාඩ් සෙල්ලම් කරන්න ගත්තා. මගේ පොඩි ලක් එකක් තියෙනවා හැම වෙලේම හැමදාම මේ පළවෙනි පාරට බූරුව සෙල්ලම් කරද්දි මම තමයි බූරුව වෙන්නේ. මම හැමාට විතර තමයි කැන්ඩි ටවුන් එකට ආවේ. අපි මුලින්ම ගියේ බෙල්වුඩ් වලට. බෙල්වුඩ් යන පාර හරිම වංගුයි. ඉතින් මේගොල්ලෝ ඒ වෙද්දි අපි පාන් කාලේ ඉඳන් අර පොඩි ෂෝටිස් විතරයිනේ කාලේ ඉද්දි ගොඩක් අයට පොඩක් කැරකිල්ල වගේ පේනවනේ ඔළුව තියාගෙන තමයි යන්නේ. ඊට පස්සේ අපි බෙල්වුඩ් වලට එද්දි 10යි කාලේ විතර වෙන්නේ නැති. ඊට පස්සේ අපි කන්ද නගින්න කලින් පල්ලෙහාදීම පාන් කාලා ගියේ. මොකද නැත්තම් අමාරුයිනේ කට්ටිය අමාරු වෙන්නේ ආවෙත්. මෙතනදී අපිට පොඩි බව්වෙක් හම්බුණා. අපි යාට මේ පාන් දැම්මා. එයා ඊට පස්සේ අපිත් එක්ක කන්ද උඩටම අපි කන්ද නගිද්දි අපි ඉතින් කාලා එහෙම කන්ද නගින්න පටන් ගත්තා. ඉතින් එන්ට්‍රන්ස් එක ළඟම අපිට හම්බෙන්නේ පොඩි වැවක්. පොඩි කිව්වට ඒක පොඩි නෑ ලොකු වැවක්. එතනින් අපිට අඩිපාරවල් පැති 3ක් විතර තියෙනවා අඩිපාරවල්. අපි මුලින්ම අපේ වම් අත පැත්තේ තිබ්බ අඩිපාරේ නැගලා තමයි කන්ද උඩට නැග්ගේ. ඒ පාර හරියට ලිස්සන. අපි ෂූස් දාලා ඉඳි අපේ ෂූස් ගොඩක් ලිස්සන ඒ පාරේ යද්දී. එච්චර වෙලාවක් යන්නේ නෑ මේ කන්ද නගින්න. පෙරම විනාඩි 10කින් විතර නගින්න පුළුවන්. මෙතන්ට පේන view එක මාරම ලස්සන. ළමයි එක කියන්න බැරි තරම් මාරම ලස්සනයි. ඒ කියන්නේ එතන උඩට නැග්ගම අපිට අර පල්ලෙහා තියෙන ලේක් එක ඒ මුළු view එකම මාරම ලස්සනට පේනවා. ඉතින් මේකේ උඩටම නැග්ගම තියෙන්නේ කැම්පින් සයිට් එක. එතනින් පල්ලෙහා බැලුවමත් මං හිතන්නේ නුවර ටවුන් එක මෙතනට පේනවා ඇති. පොඩි අවුලකට තියෙන අපි මෙතනට ගියේ 11ට විතර. මේ වෙලාවේ පොඩක් අවුව සැරයි. ඉතින් පොඩක් අමාරුයි එතන S2 අරන් ඉන්න. එතන ඒ ලොකේෂන් එක ෆොටෝස් වලට නම් මාරම ලස්සනයි. ඊට පස්සේ අපි ඒ අඩිපාරේම ආපහු බහැලා අපේ දකුණු අත පැත්තෙන් තිබ්බ අඩිපාරේ අපි ගියා. කියන්නේ ලේක් එක පහු කරන් ටිකක් ඉස්සරහට යද්දි තමයි ඒ අඩිපාර වෙන්නේ. මේක නම් තනිකර කැලයක්. ඒ කැලේ මැද්දෙන් ගිහිලා අපි හිතුවා අපි අර TikToks වල එහෙම දැකලා තියෙනවා පයින් ගස් කැලයක් එතෙන්ට වැටේ කියලා. බට් අපිව වැටුනේ ඒ කැලේ පල්ලෙහාට මං හිතන්නේ. අපි දිගටම මේ පාරේ අඩිපාරේ ඇවිදන් ගියා. එතන ගිහිල්ලා අන්තිමට අපිට ලොකු ගහක් වැටිලා එතනින් එහාට යන්න බෑ. ඉතින් අපිට ඒ වෙද්දි 12 වගේ වෙලක් තිබ්බා. අපිට අනිත් අඩිපාරෙන් ගිහිල්ලා තමයි මං හිතන විදිහට ඒ පයිනස් ගස් තියෙන පැත්තට යන්න ඕනේ. අපිට ඒ වෙලාවේ ඒ අනිත් අඩිපාරෙනුත් යන්න වෙලා තිබ්බේ නැති නිසා අපි ඉතින් ඒ කන්ද බැහැලා ආවා. මොකද අපිට තව තැන් දෙක තුනක් තිබ්බනේ යන්න. පස්සේ දවල් 12ත් පහු වෙලා නිසා අපි කන්න ගියා. ආයි ටවුන් එකටම යාවේ නුවර. ඉතින් ඇවිල්ලා අපි මුලින්ම එතන තිබ්බ මේ ටවුන් එක මැද්දෙන් වගේ තිබ්බ රෙස්ටෝරන්ට් එකට ගියා. බට් එතන අපේ බජට් එකට සෙට්ටුන් නැති නිසා අපේ ළමයි කිව්වා සිරිරම්මි කියලා කඩයක් තියෙනවා. ඔය කඩේ කෑම බජට් එකට සෙට් කියලා. අපි ඉතින් කට්ටිය ලොකේෂන් දාගෙන ගොඩාක් දුර ගියා ඒ කඩේ හොයාගෙන. අපි මං හිතන්නේ ඒ කඩේට අපි ගියා හොයාගෙන
විනාඩි 10ක් විතර ඒ කට්ට ආවේ අපි ඇවිදගෙන ගියා. ගිහිල්ලා අන්තිමට ලොකේෂන් එකේ නැවතුනේ මෙන්න මේ වගේ පරණ කඩයක්ද බිල්ඩින් එකක්ද. පාර වැරදුනා දෙවියනේ දැන් කොල්ලෝ ටිකක් නැහැ අපි තාන්නේ. කොහෙන් ආගන්න කියලා තේරෙන්නේ නැහැ. මෙතන ලොකේෂන් තියෙන්නේ නැහැ. හයිලි තියෙන හැම කඩේ නෑ. බාඩ් ලොකේෂන් එක පෙන්නනවා හැම කඩේ නෑ තාම මෙතන. මෙතන තියෙන පාර විතර. අර සෙට් එක. පස්සේ ලැජ්ජ නැතුවනේ මෙන්න මෙයාට ඕන වුණා කොහොම හරි ඒ කඩේ හොයාගන්න. ඊට පස්සේ එයා ආයි ලොකේෂන් දාගෙන අපිට ඉමීට එන්න කියලා එයා දුවගෙන ගියා. ආයි ලොකේෂන් දාගෙන තව කඩේ පිටිපස්සට අපි ගිහිල්ලා. අපි කලින් ගිහලා තියෙන්නේ. අපි කලින් ගිහලා තියෙන කඩේ පිටිපස්සට දැන් තමයි ඉස්සරහින් යන්න හදන්නේ. හොඳයි නේ අපේ ලොකේෂන් බැරිලා කොහොමදනේ. අපිට අන්තිමට කඩේ හම්බුණා. හැබැයි ඒ කඩේ ශ්‍රීරාම්‍ය නෙමෙයිලු. අනේ මන් ඉතින් අපි හෙව්ව අපිට ඒක හම්බුන්නේ නැති නිසා අන්තිමට අපේ තේරීම උනේ අපි හැමෝම දන්න ඩෙවොන් එකට යන්න. මොකද ඒක අපි දන්න තැනක්නේ. ඉතින් අන්තිමට අපි ඩෙවොන් එකට ආවා. ඒකේ නම් සෙනඟ පොඩ්ඩක් වැඩි. මේකේ කෑමත් මාර රසයි. ඉතින් බජට් එකටත් ෂේප්. අපි කාලිවිල්ල ගියේ බොටනිකල් ගාඩන් එකට පේරාදෙනියේ. ඉතින් එතනට ගිහිල්ලා අපි කට්ටිය ඉතින් ෆොටෝ ගහන එක තමයි ඉතින් ගෑල් ළමයිගේ මේන් ටාගට් එක ෆොටෝ ගහන්න ගිහලා අපිට අපේ අනිත් කට්ටිය මිස් වෙලා අපි ඉතින් දිව්වා ඒගොල්ලෝ අල්ලන්න. ඊට පස්සේ අපි කට්ටිය ඉතින් ඕකේ ඇවිද ඉන්දියා ගෲප් ෆොටෝ එක. අර කොස් ගහන නම දාන්න. කො? අර කොස් ගහන කරන්නේ. වැඩි බා. ඊට පස්සේ අපි කට්ටිය හැමෝම ගියා ග්‍රවුන්ඩ් එකක් වගේ එකක් තිබ්බ එකේ. එතනට ගියා අපි සෙල්ලමක් කරනවායි කියලා. හරිද? මොකද දෙවියනේ අපේ ට්‍රිප් එක කන වෙහිගලුවක් ඇවිල්ලා. දැස් මේ ගෙරවුවට කමන්නේ වහින්න. එහෙම වැස්සාව කියලා අපි සැලෙන්නේ නැහැ. වහින්න කලින් අපි කොහොම හරි සෙල්ලම් කරන්නයි කියලා හිතලා අපි පටන් ගත්ත වැඩේ පටන් ගත්තට ගණන් කරන්න විතරයි පුළුවන් උනේ කට්ටියව. එතනින් යාට කිසි දෙයක් කරන්න නැහැ. ලොකු ඇස්සක් ඒක අපි ඉතින් කට්ටිය තෙමීගෙන කොහොම හරි ඒ ළඟපාත පොඩි හට්ටයක් වගේ තිබ්බ එතනට ගියා. මෙතනට ඇවිල්ලා අපි ගොඩාක් වෙලා ඉන්න තමයි ඩිසයිඩ් කරන් තිබ්බේ. ඒක ඉතින් වැස්ස නිසා අපිට එතනින් ඉක්මනට යන්න වුණා. ඊට පස්සේ තෙමිච්ච කුකුල ටික වගේ ඉතින් අපි වෑන් එකට ගියා. ඊට පස්සේ අපි යන්න තීරණය කළේ දලදා මාලිගාවට. ඉතින් අපි කට්ටිය ඇඳුම් එහෙම චේන්ජ් කරගත්ත. මොකද එතනට යද්දී අපි සංවරව යන්න ඕනේ. ඉතින් එතනින් මලුත් අරගෙන අපි ගියා දලදා මාලිගාවට. දන්න විදිහට මම මෙතන දලදා මාලිගාවට යන පළවෙනි පාර මේ අපේ අම්මලා කියලා තියෙන චූටි කාලේ එක්කන් ගියා කියලා. එහෙමයි කියලා ඉතින් මට මතක නැහැ. ඊට පස්සේ අපි ආවා හවස 6ට විතර වැවරවුමට. ඉතින් මේ වෙලාවට වැවරවුමට ඇවිල්ලා මේ view එක දිහා බලන් ඉන්න තරම් දෙයක් මං හිතන්නේ නැහැ නුවර මිනිස්සුන්ට ඇති කියලා. ඉතින් බලමු අද අපේ ට්‍රිප් එකේ මේ අන්තිම හරිය නිසා අපේ කට්ටියගේ ප්‍රතිචාර කොහොමද කියලා. මට ඇත්තටම මාරම සතුටුයි. අපි මේ ඒ කියන්නේ මේ ළමයි එකත් ගොඩක් ෆිට වුණා. මේ ගොඩක් සතුටුයි මම. අපි හතරම එන්න නෙවෙයි හිටියහල. හරිද? ඊය රැට තමයි නැත් වෙන්න හැබැයි අද අපි ගන්න හරිම සතුටුයි. මම ඇත්තටම සුපිරි මහන්සි අපි දීවදිලා මැරතන් එකක් කිව්වා මේ මෙච්චරක් ගත්තා. ඒක 250 කියලා දන්නවනම් මේ කීසකෙන් කියලා ගන්නවා. අපි නුවරින් එන්න පිටත් උනේ රෑ 7ට විතර. පියන ගම ඉතින් මගින් කාලා එහෙම ආවේ රෑටත්. මොකද දැන් ගෙදර යති රෑ 11වත් වෙනානේ. ඉතින් ආයි එන ගමනුත් අපි කට්ටිය කාඩ් සෙල්ලම් කරා. පේනානේ රන්නු එක කෙල්ලයි කොල්ල තුන්දෙනා එහෙමයි කියලා කෙල්ලගේ මත අරින්නේ ඊට පස්සේ ඉතින් අපි ගෙදරා මං ගියේ යාළුවෙක්ගේ ගෙදර එදා පැය 4ට දාගන්න. දැන් මේක නෑ බං පැය 3යි. පැය 3යි බං. පැය 2යි. ඊය අපි දාගන්න ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. බයි.